1953 අවුරුද්දේ රිලීස් වුණු සුපිරිම මට්ටමේ ෆිල්ම් දෙකක් තමයි මේ වීඩියෝ එකෙන් මම කතා කරන්න යන්නේ. ඉතින් සිනමාවට ආදරය කරන ප්‍රේක්ෂකයන්ට වගේම සිනමා පිළිබඳ ඉගෙන ගන්න කැමති හැම දෙනාටම මේ ෆිල්ම් දෙක අනිවාර්යයෙන්ම වැදගත් වෙයි කියලා මම හිතනවා. අංක 2 තමයි රෝමන් හොලිඩේ චිත්‍රපටය. මිස්ටර් විලියම් වයිලර් විසින් අධ්‍යක්ෂණය කරපු සිනමා ඉතිහාසයේ සුවිශේෂී ස්ථානයක් හිමි කරගත්ත චිත්‍රපටයක් විදිහට රෝමන් හොලිඩේ චිත්‍රපටය හඳුනා ගන්න පුළුවන්. රෝමේ රාජ්‍ය තාන්ත්‍රික සංචාරකයේදී සිටින තරුණ යුරෝපීය කුමරියක් වන ඈන් කුමරිය නිමක් නැති රාජ්‍ය තාන්ත්‍රික වගකීම් වලින් හෙම්බත් වී සිටීම නිසා දිනකට තම වගකීම් වලින් ගැලවීමට තීරණය කරයි. ඉතින් තම රාජකීය වගකීම් පැහැර හැර නිදහස සොයා යන ඈන් කුමරිය මුහුණ දෙන සිදුවීම් වටා තමයි මේ කතාව ගලාගෙන යන්නේ. ඉතින් ආදරය නිදහස වගකීම සහ පුද්ගලික වර්ධනය පිළිබඳ පොහොසත් ගවේෂණයක් කරපු මේ ෆිල්ම් එක සිනමා ප්‍රේක්ෂකයන්ට විතරක් නෙවෙයි චිත්‍රපට තිරරචනය ගැන ඉගෙන ගන්න කැමති අයට ගොඩක් උදව් වෙයි කියලා මම හිතනවා. අංක 1 තමයි ටෝකියෝ ස්ටෝරි චිත්‍රපටය. නිහඬ කල්පනාකාරී ජපාන් චිත්‍රපට නිර්මාණය කිරීම සඳහා ප්‍රසිද්ධ නමක් දරුවෝ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් තමයි මිස්ටර් යුසිරෝ ඕසු කියලා කියන්නේ. ඉතින් ඔහු අධ්‍යක්ෂණය කරපු විශිෂ්ටතම චිත්‍රපටයේ විදිහට ටෝකියෝ ස්ටෝරි චිත්‍රපටය හඳුනා ගන්න පුළුවන්. තම දරුවන් බැලීමට ගමේ සිට ටෝකියෝ නගරයට යන මහලු දෙමව්පිය යුවලකට තම දරුවන් නැවත දැකීමට අවස්ථාවක් ලැබුණත් දෙමව්පියන් විදිහට ඔවුන් කිසිසේත් බලාපොරොත්තු නොවූ දරුවන්ගේ වෙනස් වීම වටා තමයි මේ කතාව ගලාගෙන යන්නේ. ඉතින් කාලයේ ඇවෑමත් සමග නොවැළැක්විය හැකි පෞල් ජීවිතයේ සංකීර්ණ ගතිකත්වය ගවේෂණය කරපු මේ ෆිල්ම් එක සිනමා ප්‍රේක්ෂකයන්ට විතරක් නෙවෙයි චිත්‍රපට තිර රචනය වගේම චිත්‍රපට සිනමාකරණය ගැන ඉගෙන ගන්න කැමති අයටත් ගොඩාක් උදව් වෙයි කියලා මම හිතනවා. අවසාන වශයෙන් 1953 දී රිලීස් වුණු තවත් ෆිල්ම් ගොඩක් තිබුණත් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම මේ ෆිල්ම් දෙක බලන්න කියලා මම කියනවා. ඒ වගේම මෙතන කියපු නැති ඔයගොල්ලන්ට හොඳයි කියලා හිතුණු තවත් ෆිල්ම් තියෙනවා නම් අනිවාර්යයෙන් මේවත් කමෙන්ට් කරන්න. එහෙනම් වීඩියෝ එක මෙතනින් අවසන්. ඕගොල්ලන්ට සුබ දවසක්.